හලෝ කොහමද ඔයාලට මං හිතනවා ඔයාලා හැමෝම සුපුරුදු විදියටම ගොඩාක් හොඳින් ඇති කියලා. ඒ වුණාට කියන්න දුකයි මම නම් හොඳින් නෑ. මොකද මේ දවස්වල මෙහි තියෙන ක්ලයිමේට් එකේ චේන්ජ් එක එක්ක මම පොඩි වැරද්දකුත් කරා. ඇත්තට මේක පොඩි වැරද්දකුත් නෙවෙයි. මම කරන ලොකු වැරද්දක්. මට කැත්තම කැද්ද නරක පුරුද්දක් තියෙනවා රෑට නාන. ඉතින් මේ පෙරේද රෑත් මම එළියට ගිහිල්ලා ඇවිල්ලා මේ විදිහටම රෑ තමයි නෑවේ. නාලා ඉවරනාට පස්සේ මේ තියෙන දැන් සීතලත් ඇඟට වැදිලානේ. සීතලත් වැදිලා රෑ නෑවා. උණු වතුරේ නාන්නේ ආපහු ඒ සීතල මං හිතන්නේ ඊට පස්සේ උණු වතුරත් එක්ක ආයි කවලක් වෙලාද කොහෙද එදා රෑ ඉඳලා උගුර කැක්කම දැන් අද වෙනකොට උණ ගන්න වගේ තියෙන්නේ. ඒකෙහිද මේ මම නම් හොඳින් නෑ. මම ඇත්තටම කරන්න හිටියේ ඔයාලට විටමින් C ගැන වීඩියෝ එක ඕඩිනරි බ්‍රෑන්ඩ් එකේ. ඒ වුණාට ඒකට ටිකක් වැඩිපුර කතා කරන්න ඕන හින්දා මට දිගටම කතා කරගෙන ඉන්න අමාරුයි. ඒක නිසා තමයි මම හිතුවේ මේ විදිහ බජට් මේකප් ටියුටෝරියල් එකක් ඔයාලට කරන්න ඕනේ කියලා. ඉතින් ඒ වගේම සෝරි කියලා කියන්න ඕනේ මේ මේකප් එක අතරතුරදී මට කැස්ස ඒ වගේ આવොත් එහෙම සෝරි කියලා කියන්න ඕනේ. මම පුළුවන් තරම් මේ කැස්සේ නේවා අයින් කරලා දාන්න බලන්න. නැත්නම් ඔයාලටත් අමාරු වෙන්නේ අහගෙන ඉන්න. ඒකින්ද මේ ඒ නිසා ඉස්සෙල්ලාම සෝරි කියලා කියන්න ඕනේ ඒකට. හරි අපි එහෙනම් බලමු මොනවද මම අද මේ මේකප් ලුක් එක කරන්න මොනවද මම පාවිච්චි කරන්න කියලා. මෙන්න මේ බඩු සෙට් එක තමයි මම පාවිච්චි කරන්නේ අද මේකප් එකට. දැන් මේක බලමු නිකන් අයිෂැඩෝ පැලට් එකක්ම ඔයාලට පේනවනේ නෑ. ඒ අයිෂැඩෝ පැලට් එකේ ඉන්න බ්‍රවුන් කලර් අයිෂැඩෝ එක විතරයි මම පාවිච්චි කරන්නේ. ඒ වගේම මේ පවුඩර් එක මේ අපි සාමාන්‍ය පාවිච්චි කරන පවුඩර් එකක්. මේ සුදු පාටට එන නිකන් බේබි පවුඩර් එකක්. ඒ වගේම ෆවුන්ඩේෂන් එක සාමාන්‍ය විදිහටම ඔයාලා පාවිච්චි කරන ෆවුන්ඩේෂන් එක. ඊට අමතරව මේ ඇලෝවේරා ජෙල් එක තව මෙන්න මේ පින්ක් කලර් ලිප්ස්ටික් එකක් පාවිච්චි කරනවා. මෙච්චරයි පාවිච්චි කරන්නේ. මේ දේවල් වලින් තමයි මම අද ෆවුන්ඩේෂන් එක ඊට පස්සේ බ්‍රොන්සර් එක කියන්නේ බ්‍රොන්සර් එක විදිහට කොන්ටුවර් එක විදිහට ඒ වගේම පවුඩර් එකකින් සෙට් කරගන්න මේකප් එක ඊළඟට ඇලෝවේරා ජෙල් එකකින් බලමු කොහොමද මස්කාරා එකක් විදිහට ඊළඟට අයිබ්‍රෝස් ෆිල් කරගන්න ඒ වගේම ප්‍රයිමර් එකක් විදිහට ඊළඟට ලිප්ස්ටික් එකකින් කොහොමද බ්ලෂර් එකක් ලිප්ස්ටික් එක විදිහට ඇප්ලයි කරනට අමතරව බ්ලෂර් එකක් මේ හැමදේම ගැන තමයි ඔන්න බජට් එකක් විදිහට මම අද මේ මේකප් ටියුටෝරියල් එක ඔයාලට කරගෙන කරන හැටි කියලා දෙන්නේ. ඒක නිසා අපි වැඩි වෙලාවක් ගන්න නැතුව ඉක්මනට වීඩියෝ එකට ගිහලා බලමු කොහොමද මම අද මේ මේකප් එක MAC Cosmetics වල NC35 කියන කලර් එක ඔයාලට මෙතනදී ඔයාලා කැමති ෆවුන්ඩේෂන් එකක් පාවිච්චි කරන්න පුළුවන්. ඔයාගේ ස්කින් කලර් එකට ෆවුන්ඩේෂන් එකක් එහෙම නැත්නම් BB ක්‍රීම් එකක් උනත් ඔයාලට පාවිච්චි කරන්න පුළුවන්. ෆවුන්ඩේෂන් එක බ්ලෙන්ඩ් කරන්න මම මගේ බියුටි බ්ලෙන්ඩර් එක පාවිච්චි කරනවා. මට ඉස්සෙල්ලා අමතක වෙලා මම ෆවුන්ඩේෂන් එකේ තමයි ඔයාලට ඉස්සෙල්ලාම පෙන්නුවේ. නමුත් ඊට කලින් මම ප්‍රයිම් එක විදිහට ඇලෝවේරා ජෙල් එකක් ඇප්ලයි කරා. ඇලෝවේරා ජෙල් එක තමයි අද ප්‍රයිම් එක විදිහට යූස් කරේ. හේතුව කොට දෙනෙක්ට ප්‍රයිම් එක හොයාගන්න බැරි එහෙම වගේ ප්‍රශ්න තියෙන හින්දා මම ඇලෝවේරා ජෙල් එක තමයි අද ප්‍රයිම් එක විදිහට පාවිච්චි කරේ. ඒක පෙන්වන්න බැරි වුණා. ඒකට සෝරි කියලා කියන්න ඕනේ. ඔයාලා පාවිච්චි කරන ඕනම ඇලෝවේරා ජෙල් එකක් පාවිච්චි කරන්න පුළුවන්. ඊළඟට මම පවුඩර් එක විදිහට පාවිච්චි කරන්නේ මේ අපි සාමාන්‍ය පාවිච්චි කරන පවුඩර් එකක්. මම මේ පවුඩර් චුට්ටක් අරගෙන පොඩ්ඩක් ඇස් යට ටිකයි චුට්ටක් සෙට් කරගන්න මේ විදිහට බියුටි බ්ලෙන්ඩර් එකටම චුට්ටක් අරගෙන මේ විදිහට සෙට් කරගන්නවා. මේක මේ සාමාන්‍ය අපි පාවිච්චි කරන පවුඩර් එකක්. නිකන් අපි මුණ ගන්න අන්න එහෙම පවුඩර් එක. ළඟට ගොඩ දෙනෙක් තියෙන ප්‍රශ්නනේ මේ කොන්ටුවර් කරගන්න එක බ්‍රොන්සර් එක මේවට මොනවද පාවිච්චි කරන්න කියලා. මේකට මේක බැරිද එහෙම කියලා අහනවානේ. ඒ නිසා මම අද හිතුවා පාවිච්චි කරන්න මගේ අයිෂැඩෝ පැලට් එකෙන් මේ කලර් එකක් තෝරගන්න ඕනේ කියලා.
මං හිතුවා ඒ නිසා අයිෂැඩෝ පැලට් එකකින් කලර් එකක් තෝරගන්න ඕනි කියලා. මේ Huda Beauty Rose Gold Edition එකේ කලර් එකක් මම තෝරගන්නේ. ඔයාලා ළඟ තියෙන ඕනම පැලට් එකක මේ වගේ brown shade එකකට යන කලර් එකක් මේකට තෝරගන්න පුළුවන්. ටිකක් light brown කලර් එකක් තියෙන්නේ. මේ විදිහට තෝරගන්න පුළුවන්. bronzer එක විදිහට. බලමු මේ කලර් එක මම අරගන්නවා. මේ විදිහට brush එකට ඒ වගේම මම නහය දෙපැත්තත් පොඩ්ඩක් කොන්ටුවර් කරගන්නවා මේ විදිහට ඇඟිල්ල ටිකක් අරගෙන ඊළඟට අයිෂැඩෝ විදිහටත් මම පාවිච්චි කරන්නේ අද ඒ කලර් එකමයි මම පාවිච්චි කරපු ඒ කලර් එකම මම මේ විදිහට බ්‍රෂ් එකට අරගෙන ඒ කලර් එකෙන්ම පොඩ්ඩක් බ්ලෙන්ඩ් කරගන්න. ඔයාලට උන්න ඇඟිල්ලෙන් උනත් බ්ලෙන්ඩ් කරගන්න පුළුවන්. මම ඒ කලර් එකමයි පාවිච්චි කරන්නේ. අපි හිතමු දැන් ඔයාලට තේරෙන ඔයාට අයිෂැඩෝ එකක මේ වගේ කලර් එකක් නැහැ. ඔයාට ඒ වුණාට බ්‍රොන්සර් එකක් හරි බ්‍රවුන් කලර් ෂේඩ් එකකින් වෙන මොනවා හරි තියෙනවා. ඔයාලට පුළුවන් ඒක මේ වෙලාවේදී මේ විදිහට අයි එකට ඇප්ලයි කරන්නත් අයිෂැඩෝ විදිහට. මේ ඕනම ඔප්ෂන් එකක් පුළුවන් මේකට මේකම කියලා නැහැ. අනිවාර්යෙන් මේක පාවිච්චි කරන්න ඕනේ කියලා. ඒ නිසා එකම දේ දෙතුන් තැනක දුන්නත් අපිට පාවිච්චි කරන්න පුළුවන්. ඊළඟට මම ඇලෝ වෙරා ජෙල් එකම පාවිච්චි කරනවා මගේ මස්කාරා එක විදිහටත් ඒ විදිහට වගේම අයිබ්‍රෝස් ටිකක් ෆිල් කරගන්න කියන අයිබ්‍රෝස් ටික නීට් කරගන්න වගේ පාවිච්චි කරනවා. මේ විදිහට මේ පරණ මගේ මේ පාවිච්චි කරපු මස්කාරා එක මේ විදිහේ පොඩි අර එන ලිඩ් එකේ කෑල්ලක් තියාගෙන ඉන්නවා. ඔය හදිස්සියකට මේ වගේ වැඩකදී වුණා. අපි අර ක්ලියර් ජෙල් මස්කාරා හාලා තියෙනවනේ. එහෙම ඕනේ නැහැ. එතකොට මේ අපිට මේ වගේ දෙයක් පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම ඒකෙම මම මේ විදිහට අයිබ්‍රෝස් මේ විදිහට අයිබ්‍රෝස් හදනකොට මේ මගේ අතින් මෙන්න මෙතන කැපුණා නූලට අහු වුණා. එතන තුවාල වෙලා තියෙන්නේ. මෙහෙම ගෑවන් පස්සේ නීට් එකට ලස්සනට අපේ අයිබ්‍රෝස් ටික තියාගන්න පුළුවන් එක විදිහකට ඇලෝ වෙරා ජෙල් එක. දැන් අපි මස්කාරා ඇප්ලයි කරානේ මේ මස්කාරා නෙවෙයි මස්කාරා විදිහට ඇලෝ වෙරා ජෙල් පාවිච්චි කරන්න. ඊට පස්සේ අපිට පුළුවන් මේ ඇඟිලි දෙක අරගෙන මේ විදිහට අපේ ඇහි පියාට මේ විදිහට උඩට උස්සලා ටිකක් කරලා අල්ලගෙන ඉන්න. එතකොට අර උඩට කර්ල් වෙලා වගේ හිටිනවා. දැන් හදාන්නේ බ්ලෂර් ඇප්ලයි කරන්න. බ්ලෂර් එක විදිහට ඔන්න මම ලිප්ස්ටික් එකක් තමයි මේ වගේ පින්ක් ලිප්ස්ටික් එකක් මේක Kiko Cosmetics වල පින්ක් කලර් ලිප්ස්ටික් එකක් මම පාවිච්චි කරන්නේ. මේ විදිහට චුට්ටක් කම්බුල මේ හරිය අපි ඇඟිල්ලෙන් මේ විදිහට ටැප් කරගමු. ඔක්කොම බ්ලෙන්ඩ් වෙන්න. පේනවද ඔයාලට වෙනස? දැන් මේක අපි ලිප්ස්ටික් එකකින් කරා කියලා මම ටිකක් හොඳට ෂේඩ් කරලා තියෙන්නේ. ලිප්ස්ටික් එකකින් කරා කියලා එහෙම කිසිම වෙනසක් ප්‍රශ්නයක් වුණේ නැහනේ. ඒ වගේම ලිප්ස්ටික් එක විදිහටත් මම ඒ කලර් එකම ඇප්ලයි කරනවා. මම පොඩ්ඩක් තව ඇලෝ වෙරා ජෙල් ටිකක් ගා ගන්නවා. මම හිතන්නේ ඔයාලා ගොඩ දෙනෙක් මේකට කැමති වෙයි. මොකද මේ වැඩි ගොඩක් දේවල් පාවිච්චි කරෙත් නැහැ. මේ සාමාන්‍ය ඔයාලට ගෙදර හොයාගන්න පුළුවන් දේවල් වලින් තමයි කරේ. ඒකින්ද මේ සාමාන්‍ය එදිනෙදා ගමන් වලට පාවිච්චි කරන්න හොඳ මේකප් එකක් කියලා මම හිතනවා. ඔයාලට මොනවද හිතෙන්නේ කියලා පල්ලෙහෙන් කමෙන්ට් කරන්න අමතක නොකර. sorry මේ ඒකින්ද ඔයාලගේ අදහස් මට කමෙන්ට් කරන්න මොනවද හිතෙන්නේ කියලා මේ මේකප් ලුක් එක ගැන. The Ordinary brand එකේ එන vitamin C ascorbic මේ රේන්ජ් එක ගැන මම කතා කරනවා ඊළඟ වීඩියෝ එකේදී අනිවාර්යෙන්ම. ඒකින්ද එහෙනම් අපි ආයෙත් හම්බෙමු ගිහින් එන්නම්. ඔයාලා හැමෝටම සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා. bye